හරි. එහෙනම් අද හතරවෙනි දවසනේ. හතරවෙනි දවසේ ගාන උත්තර බලමු. ලොකු සීන් එකක් නෑ. මේ දවස්වල වාර විභාග නිසා මම නිකන් අර ලොකු වෙලාවක් එන්නේ නැති චූටි චූටි ගණන් ටිකක් දැම්මේ. අපි ඉස්සරහට හොඳ හොඳ ගණන් ටිකක් හදමු. හරි. කතා නෑ. කෙලින්ම උත්තරේට යන්. මේක කියන්නේ ඔයා දන්න මේ ගාන එන්නේ කොහෙද කියලා පේපර් එකේ. පේපර් එකේ කොහෙද එනවා? පළවෙනි පත්‍රේ B කොටසේ. අනිවාර්ය ගණන් පහ ඇතුලේ තමයි මේ ගානේ. රයිට් මේ ගානේ කියන උදා මේ ගමක ඉන්නවලු ගොවීන් පිරිසක්. ඒගොල්ලන් වගා කරන එක එක මේ එළවලු වර්ග නැත්නම් භෝග වර්ග එළවලු වර්ගනේ භෝග වර්ග පිළිබඳව දත්ත තමයි වඩ ප්‍රස්තාරේ පෙන්නන්නේ. එතකොට එළවලු වගා කරන අය ඉන්නවා, බඩේරිඟු කියන භෝගේ වගා කරන අය ඉන්නවා, මිරිස් සහ වී. ඒ ප්‍රමාණයට අනුව වඩ ප්‍රස්තාරය ඇඳලා තියෙනවා. රයිට් අපිට පළවෙනි ප්‍රශ්න විදිහට අහන්නේ මේ මිරිස් වගා කරන ගොවීන් දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය. සරලව ගොත් x වල අගය හොයන්න කියනවා. පළවෙනි කොටස. අවුලක් නෑනේ. අපි දන්නා ලක්ෂයක් වටා කෝණ 360යි. ලක්ෂයක් වටා එකම තලයේ තියෙන කෝණය හතරකට බෙදලා තියෙනවා. ඉතින් එකෙක් දන්නේ නැහැ. අනිත් උන් ටික ඔක්කොම දන්නවා. උන් ටික ඔක්කොම එකතු කරලා සමාන කරමු කීයටද? 360ට. අංශක 360ට සමාන කරමු. හරිනේ. එතකොට ඔයාට එනවා මෙතන x ගාන මේ ටික එකතු කරමු. මෙතන 130යි 260යි නේ. 260යි සමානයි 360ට අඩු කළා දාන්න. අඩු කරාමත් 100යි නේ. හරි. අංශක 100යි. පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හරි. ඒ කතාව හරි. ඊළඟට මොකක්ද දාන්නේ? ඒවා පොඩි දේවල්නේ. හරි මේක අනිත් එක මේක 10 වසරට ඉගෙන ගත්තේ. දැන් හරි ඒක ඉවරයි නේ. එතකොට අංශක 100යි කියලා නිකන් දාගමු. ඉස්සරහට ඕනෙම v වගා කරන අය 65ක් නම් සීන් එක තේරෙනවනේ. මේකයි කතාව. v වගා කරන අය ඉන්නවලු 65 දෙනෙක්. අපෙන් අහනවා එහෙමනම් බඩ ඉරිඟු වගා කරන අය කී දෙනෙක් ඉන්නවද කියලා. v වගා කරන අය 65යි නම් ඉරිඟු වගා කරන අය කී දෙනෙක් ඉන්නවද? මේ v 65 කියන්නේ මේ මිනිසු ගානේ ගොවීන් ගාන. ගොවීන් ගාන 65යි. ගොවීන් 65 දෙනෙක් පෙන්නන්නේ අංශක නම් 130කින්. ආන්න සීන් එක. අංශක වලින් ගත්තොත් 130කින්. දැන් බලමු x කියන්නේ කවුද? අපි x කියලා දාගත්තේ කවුද? මේ x නෙවෙයි නිකන් වෙන අකුරක් දාගන්න x තියෙන හින්දා. හරි දන්නේ නැහැ. ඉරිඟු වගා කරන ගොවීන් අංශක 40න් පෙන්නන ගාන අහන්නේ. සීන් එක තේරෙනවා. හරි. 65 දෙනෙක් පෙන්නන්නේ අංශක 130කින්. ආපස්සට අංශක 130කින් 65 දෙනයි නම් අංශක 40කින් කීයද? හිතලා කියන්නත් පුළුවන්. මේකේ භාගයක් මෙතන. 130 කියන්නේ 65 දෙගුණනේ. එහෙනම් මේකේ භාගය. නිකම්ම කියන්නත් පුළුවන්. එහෙම කියන්න බැරි නම් එතකොට බලන්න තේරෙන්නේ මේකයි කතාව. අංශක ගාන අතර තියෙන අනුපාතය බෙදීම ගොවීන් ගන්න අතර අනුපාතයට සමාන වෙනවා. නිකන් නෙමෙයි අනුලෝමව. කොහොම ගන්නත් පුළුවන්. එක අංශකයකින් පෙන්වන දත්ත ගාන හොයාගෙන ගන්නත් පුළුවන්. මෙහෙම දාගන්න. ගොවීන් ගාන අංශක ගාන. මේකෙන් මෙච්චරයි. දන්නේ නැති ගානක් හොයන්න තියෙනවා. අංශක ගාන දාන්න. right. හරස් ගුණ තියලා ඉවරන වැඩි 130යි a මේ පැත්තට වැඩි කරලා ලියන්න ඕනේ වැඩි කරනවා කියලා ලියපුවම ඇති. හරි. මොකද ආයෙක බෙදන්නත් එපා. 130න් බෙදමු. right. මේ පොඩි උගේ ගන්නක් නේ 65 ඒවා දෙකයි. දෙකේ ඒවා 20යි. උත්තරේ 20යි තමයි කියන්නේ. හරිනේ හිතලා කියන්නත් පුළුවන්. අංශක 130කින් 65යි නම් අංශක 40කින් 20යි තමයි. හරි. උත්තරේ 20යි. කවුද ගොවීන් ගන්න. එතකොට මොන ගොවීන්ද? බඩ ඉරිඟු වගා කරන ගොවීන් 20යි. හරිනේ කතාව. හරි. කාලේ නැති ගන්න ඕනේ ඒක ඉවරයි. ඊළඟ මොකක්ද අහන්නේ? එළවලු වගා කරන අය කියද? අර කතාවමයි. අපි ගමුකෝ දැන් බඩ ඉරිඟු වගා කරන ගොවීන් ගන්න දන්නවනේ.
අංශක 40කින් 22යි. අර මම දැන් මේ පැත්තේ අංශක ලියුවා. අංශක මේ ගොවීන් අපෙන් අහන්නේ එළවලු වගා කරන. එළවලු කියන අංශක 90. අංශක 90කින් කීයද? මෙහෙම කරා ඉවරයි. මේ දෙක අනුලෝම වශයෙන් සමානුපාතයි. 40x සමාන වෙනවා 90 වරක් 20ට. සීන් එක හරි බෙදපන් 40. හරිනේ. මේ නිකම්ම පේනවා. ඒවා දෙකයි. දෙකේව 45යි. නිකන් හිතලා කියන්න පුළුවන් ඉතින් නේද? ඔය යන ගානේ ගොවීන් නේ අංශකනේ. ගොවීන් ගාන එළවලු වගා කරන 45යි. ඒකත් හරි. ඊළඟට අහනවා අපෙන් මුළු ගොවීන් ගාන. ආයේ මගුලක් නේ එකම ප්‍රශ්නේ එකම විදිහ අහන්නේ එකම විදිහ. මුළු ගොවීන් ගාන අංශක 40කින් 20යි නම් මුළු ගොවීන් කියන්නේ අංශක 360කින් කොච්චරද? හරිනේ සීන් එක. ඔහොම දැම්මා 40x 360 වරක් 20 බෙදපන් 40. අර සීන් එකමනේ නැවත 20 ඒවා දෙකයි 362කින් බෙදන් 180යි. ඔක්කොම ගොවීන් 180යි. මේකත් හරි. ඊළඟ අන්තිමේක කාලේ නැති කරන්නේ මන්දර කරස් කරලා හදලා දානවා. මිරිස් වගා කරන ගොවීන්ගේ ප්‍රතිශතය. හරි සීන් එක මේකයි. මිරිස් වගා කරන ගොවීන් ගාන හොයාගෙන මුළු ගොවීන් ගාන 180 හින්දා 180න් මෙච්චර නම් 100ට කොච්චර කියලා හොයන්නත් පුළුවන්. හැබැයි ඕනෙත් නෑ වන්නේ. එහෙම ඕනේ නෑ. අංශක ගාන දන්නවනේ. අංශක ගාන දන්නවා. මේ සම්පූර්ණ අංශක ගානක් දන්නවා. 360යි. 360යි සම්පූර්ණ අංශක ගාන. මේ අන්තිම කොටස. ඒකෙන් මිරිස් වලට 100යි. එහෙනම් 100කට කොච්චරද කියලා හොයනවා. බිඳුවක් කපලා දාමු. 4න් බෙදුවොත් 9යි මේක බෙදලා දාමු 4න් 25යි. 25ව 10ක් කියන්නේ 250යි. බෙදපන් 9. හරිනේ. 25ට 9ව තියෙනවා බං දෙකක් 18ක් ගියාම 6ක් ඉතිරි වෙනවනේ. ඔව්. 7ක් ඉතිරි වෙනවා. 7ක් ඉතිරි වෙන 70ට බලපන් 7යි. 70ට 7යි කියන්නේ 63යි. ආය 7ක් ඉතිරි. ආය 7යි. ආය 7යි. ආය 7යි දිගට වෙනවා. ඉතින් අර දශම ස්ථාන දෙකකට වගේ තියදී අපි 8යි ලියමු අග 7නේ. සීන් එක උඩ. එච්චරයි. දවසට එකයි දන්නේම නැහැ. වැඩේ යනවා. වැඩ ලොකු මේ චූටි ගණන් කියලා වැඩේ ගණන් නොගෙන ඉන්න එපා. මොකද මේ හැමදාම මේ වගේම ගණන් දෙන්නේ නැහැ ඉතින්. මේවත් අනිත් එක හදලා පොඩ්ඩක් අප්ඩේට් වෙන එක හොඳයිනේ. නැත්නම් ඔය අමතක වෙලා නැහැ. එහෙනම් වැඩේ පිළිවෙලට කරන්න. මේ ජය වේවා. ආය හම්බෙමු අලුත් ගානේ.